සුබ දවසක් හැමෝටම. අද අපි ලාල් කිතාබ් ක්‍රමයට පලාපල බලමු. ප්‍රථමයෙන් භාෂාවත් තෝරගන්න ඕනේ. සිංහල මම තෝරගන්නම්. ඊට පස්සේ අරට ගියාට පස්සේ මෙතන තියෙනවා ලාල් කිතාබ් ජ්‍යොතිෂ සහ අනාවැකි කියලා එක බලන්න ඕනේ. ඊට පස්සේ ඔබේ නම ටයිප් කරන්න ඕනේ. ස්ත්‍රී පුරුෂ භාවය තෝරන්න තියෙනවා. උපන් දිනේ ගහන්න ඕනේ. උපන් වෙලාව ගහන්න ඕනේ. උපන් නගරය ටයිප් කරලා ඉවරලා මෙතන තෝරගන්න තමයි ඕනේ. ඊට ටික ඉබේම පිර වෙනවා. ඊට පස්සේ හඳහන ගණනය කරන්න කියන එක බලන්න ඕනේ. ඊට පස්සේ මෙතන ප්‍රෙඩික්ෂන් කියලා එකක් තියෙනවා ඒක ඔබන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා ග්‍රහලෝක කියවීම කියලා. අනාවැකි කියලා උඩ තියෙනවා. ඊට පස්සේ භාවයන්ට අදාළ පලාපල තමයි මේ තියෙන්නේ. උපන් කේන්දරේ අපි ආයෙ නිකන් මුලට ගිහිල්ලා බලමු. රවි ඉන්නේ අපි බලමු රවි ඉන්නේ තුන්වෙනි භාවයේ තමයි SU කියන්නේ රවි ඉන්නේ තුන්වෙනි භාවයේ. ඒකට අදාළ පලාපල අපි බලමු රවි තුන්වෙනි භාවයේ තියෙන්නේ මේ තමයි ඊට අදාළ පලාපල. කේන්දරයට අදාළ පලාපල තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම පිළියම් පැත්ත බලුවොත් එහෙම රවි තුන්වෙනි භාවයේ ඉන්න නිසා ඊට අදාළ පිළියම් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඕනි කෙනෙක්ට තමන්ගේ කේන්දරේ පාසයෙන් ලාල් කිතාබ් ක්‍රමයට බලන්න පුළුවන්. විදේශ ඇස්ට්‍රොලොජි ප්ලැට්ෆෝම් එක හරහා නැවත මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.